2025 පළාත් පාලන මැතිවරණයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ දවල් වරුව පුරා ඇතරම ඡන්ද ප්‍රකාශ කරන කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 299ක සිද්ධ වුණා. බොහොම සාමකාමී මැතිවරණයක් අපි දුටුව ඇතරම දවස පුරාවටම අපේ ඡන්දදායක 3,54,000ක් සිටිනවා. එයින් හවස 4 වෙනිට 64%ක ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වෙලා තිබුණා. මේ වෙන විට අපි ඡන්ද මධ්‍යස්ථ ගණන් කිරීම මධ්‍යස්ථාන 98ක ගණන් කිරීම කටයුතු ආරම්භ කරලා තිබෙනවා. එතකොට මේවර කොට්ටාස ක්‍රමය අනුව ප්‍රතිඵල නිකුත් කරන්නේ ඒ අනුව ඒ කොට්ටාස 98 ප්‍රතිඵල නිකුත් කරනවා කවුද ජයග්‍රහණය කළ අපේක්ෂකයා කියන එක කුමන පක්ෂයේද කියන එක ප්‍රකාශයට පත් වෙනවා මේ කොට්ටාස මට්ටමින්. ඉන්පස්සේ එම ප්‍රතිඵලය අපි රාජකීය මධ්‍යම හදේට පවත්වාගෙන යනවා ප්‍රතිඵල අවසන් සකස් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන විදිහට. එතනට ඒ 98 ප්‍රතිඵල ලැබුණාන් පස්සේ අපි එක් එක් පළාත් පාලන ආයතනයේ ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම කුමක්ද කියන එක අවසන් ප්‍රතිඵල විදිහට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. බොහොම සාමකාමී තත්ත්වයක් තමයි අද දවස පුරාවටම තිබුණේ මැතිවරණ සම්බන්ධව. අපට ඇත්තටම මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සිටියා වගේම ප්‍රතිඵලය ලැබුණාන් පස්සෙත් සාමකාමීව අදාළ ප්‍රතිඵලය භුක්ති විඳින්න කියන එක විශේෂයෙන්ම කියන්න තිබෙන්නේ. මේ වෙනි තත්ත්වයක් තමයි ඇත්තටම පොළොන්නරු දිස්ත්‍රික්කයේ තිබුණේ. ඔව් ඇත්තටම දැන් කොට්ටාස මට්ටමේ ප්‍රතිඵල අපට ලැබෙන්න තිබෙන්නේ ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා රාත්‍රී 8 පමණ වන විට පළවෙනි කොට්ටාසේ ප්‍රතිඵලය අපට ලැබෙවි කියලා රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයට ඒ කොට්ටාස අනුව අපට එක් එක් පළාත් පාලන ආයතන ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. සමස්ත ප්‍රතිඵලය කියන්නේ ඇත්තටම අපි පළාත් පාලන තැන 8ක් තිබෙනවා පොළොන්නරු දිස්ත්‍රික්කේ. එක් එක් පළාත් පාලන ආයතන මට්ටමින් අපි දෙන්නේ. බොහෝ විට මධ්‍යම ප්‍රාන්තයේ 12ට ප්‍රථමයෙන් අපට එක් පළාත් පාලන ආයතනයක් ලබා දෙන්න පුළුවන්.